වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට යාළුවා. අද මම කතා කරන්න යන්නේ මාළු මැරණ එක සම්බන්ධව. මාළු මැරණ එක කියන්නේ වයසට ගිහිල්ලා මාළු මැරණ එක ගැන නෙවෙයි මම කතා කරන්න යන්නේ. ගොඩක් කටියට තියෙන ප්‍රශ්නයක් තමයි මාළු අපි ගෙනහැල්ලා විතර හදනවා ටැංකියට දාලා දවස් දෙකක් යද්දී හදියක් දෙකක් යද්දී අපි මාළු මැරෙනවා. අන්න ඒකට හේතු ටිකක් තමයි මම කතා කරන්න යන්නේ. මේ ගැන කතා කරන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මම මාළු ගෙන ආවා ගෙනල්ලා ටැංකියට දැම්මා හොඳට හිටියා දවස් දෙක තුනක් යද්දී මාළු මැරුණා. එහෙම නැත්නම් සතියක් දෙකක් ඊට පස්සේ මාළු මැරුණා. ඒකට කට්ටිය තව කියන දෙයක් තමයි අපි ඔක්සිජන් දුන්නා, ෆිල්ටර්ස් දුන්නා, හොඳට කෑම දුන්නා. ඒත් මගේ මාළු මැරුණා. ඔන්න ඒ වගේ දේවල් ටික මිනිස්සු කතා කරනවා. අන්න ඒක පිළිබඳ ඒකට හේතු ටිකක් තමයි මම අද කියන්න යන්නේ. එතකොට මේක ගත්තම මේකට ප්‍රධාන හේතු පහක් මම දකින විදිහට තියෙනවා. අනේ ප්‍රධාන හේතු පහ ගැන තමයි මම විශේෂයෙන්ම අද කතා කරන්නේ. ප්‍රධාන හේතු පහ ගත්තම පළවෙනි හේතුව තමයි වතුර. වතුර කියන්නේ මාළුන්ට අත්‍යවශ්‍ය දෙයක් අපි හැමෝම දන්නවා. වතුර ගත්තාම මේක ගොඩක් ඔය ටවුන් එකෙන් පිට ඉන්න කට්ටියට ගම්වල වගේ ඉන්න කට්ටියට නම් කිසිම ගැටලුවක් නෑ. නමුත් ඔය ටවුන් එක සහ ප්‍රධාන පාරට කිට්ටුව ඉන්න කට්ටියට තමයි මේ ගැටලුව ගොඩක්ම තියෙන්නේ. ඒ කට්ටියට ප්‍රධාන ගැටලුව තමයි වතුර. වතුර කියන්නේ යාලා අනිවාර්යෙන් මාළු හදනකොට ගොඩක්ම කට්ටිය මේ දෙන්නේ ටැප් ලයින් එක, ඒ කියන්නේ පාර ලයින් එක කියන වතුර තමයි මාළුන්ට දෙන්නේ. ඒකෝර මාළුන්ට ටැප් ලයින් එකේ වතුර දුන්නා සමහර නිකන් දවස් වලට නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. නමුත් සමහර දවස් වලට එනවා පාර ලයින් එකේ ක්ලෝරින් ගොඩක් වැඩි වතුර. අන්න ඒ වගේ ක්ලෝරින් ගොඩක් වැඩි වතුර ආවට පස්සේ ඒ වතුර අපි මාළුන්ට දුන්නාට පස්සේ ඒක මාළුන්ගේ ඒ ක්ලෝරින් ප්‍රතිශතය මාළුන්ට දරා ගන්න දුර ඒ මාළු මැරෙන්න පුළුවන්. ඒක නිසා ඒක තමයි ගොඩම වතුරෙන් තියෙන ගැටලුව පාරවල් අයින් ඉන්න කට්ටියට. එතකොට මේකට විසඳුමක් විදිහට මම හිතන්නේ වතුර සීසන් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු දැන් හෙට ඔයාලා මාළු ටැංකියේ වතුර ටික චේන්ජ් කරනවා. එතකොට ඔයාලා කරන්න ඕනි අද උදේ අපි ගන්නවා දැන් අපි ටැංකිය ලීටර් 100යි කියලා. එහෙනම් අපි අද උදේ පාර ලයින් එකෙන් වතුර ලීටර් 100ක් බැරල් එකකට වගේ පුරවගෙන නැත්නම් ටැංකියකට පුරවලා ඒකට මෙතනින් බ්ලූ දාලා ඒ වතුර ටික පැය 24ක් හෝ ඊට වැඩි කාලයක් අපි කියනවා වතුර ටික සීසන් වෙන්න. ඊට පස්සේ සීසන් වෙච්ච වතුර ටික අපි ටැංකිය ක්ලීන් කරලා ටැංකියට දානවා. එතකොට ඒ වතුර වල තියෙන ක්ලෝරින් ටික වාෂ් වෙලා ගිහිල්ලා පිරිසිදු වතුර ටිකක් අපි ටැංකියට දෙන්නේ. එතකොට වතුර වලින් තියෙන ගැටලුව අයින් වෙනවා. එතකොට දෙවෙනි කාරණාව තමයි ෆිල්ටර් එක. ෆිල්ටර් එකම ගොඩ කටින් ෆිල්ටර්ස් දුන්නා කියලා. ෆිල්ටර්ස් එකක් අපිට හිතුම තේරෙන්නේ නිකම්ම ෆිල්ටර් එකක් දුන්නා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. ආයි ෆිල්ටර් එකක් දෙනකොට බලන්න අපේ ටැංකියේ තියෙන ධාරිතාවය. කියන්නේ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය. මේ වතුර ප්‍රමාණයට ගැළපෙන ෆිල්ටර් එකක් අපි දෙන්න කටයුතු කරන්න. මොකද ෆිල්ටර් එකක් දෙනවා ලොකු ටැංකියකට සාමාන්‍ය පොඩි ෆිල්ටර් එකක් දෙනවා. අපි හිතමු ෆිල්ටර් එකක් දෙනවා ටැංකියේ තියෙන වතුර ටික එකකින් ෆිල්ටර් කරන දවස් 3ක් යනවා. ඒකට දවස් 3ක් යනකොට වතුර ටැංකියේ ෆිල්ටර් වෙන්න අර ෆිල්ටර් වෙච්ච වතුර ටික ඒ දවස් තුනට ආයෙ පල් වෙනවා. එතකොට ඒ ෆිල්ටර් එකෙන් ඒ ටැංකියට කිසිම ප්‍රයෝජනයක් නැහැ. එතකොට අපි ලොකු ටැංකියක් නම් ඒ ටැංකිය වතුර ප්‍රමාණයට ගැලපෙන ෆිල්ටර් එකක්. ඒ කියන්නේ මේවයි. දැන් ගැලපෙන එකක් කො කටි නොදෙන්න වෙන්න පුළුවන් නේ. එතකොට අපි ෆිල්ටර් එකක් ගත්තා අපි හිතමු දැන් ඔයාලා ටැංකියේ වතුර ලීටර් 500ක් තියෙනවා නම් ටැංකියේ තියෙන වතුර ටික පැය 24ක් ඇතුළත සම්පූර්ණව ෆිල්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ ටැංකියේ වතුර ලීටර් 500ක් තියෙනවා නම් පැය 24ක් ඇති වතුර ලීටර් 500න් ෆිල්ටර් වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ෆිල්ටර් එකක් තමයි අපි දෙන්න ඕනේ. පොඩි ටැංකිය කරන වතුර ලීටර් 100 තියෙන ටැංකියක් නම් අනිවාර්යෙන් පැය 12ක් වගේ ඇතුළත වතුර ටික කියලා ෆිල්ටර් වෙන්න ඕනේ. එතකොට වතුර ට්‍රීට්මන්ට් ෆිල්ටර් වෙනවා. එතකොට වතුර ටිකේ තියෙන ගුණාත්මකභාවය වැඩි. දෙවෙනි කාරණා තමයි ඒක ෆිල්ටර්ස් වලටම සම්බන්ධයි. ෆිල්ටර් එකකින් තියෙන ඉතුරු කොටස තමයි ෆිල්ටර්ස් එකත් අපි දැන් ගොඩක් කට්ටිය ටැංකිය සුද්ධ කරනවා. නම ෆිල්ටර් එක සුද්ධ කරන්නේ නැහැ. මුදුව ගොඩක් කට්ටිය තමක දරුවක් නැහැ. ඒකට හේතුව තමයි අපි ටැංකිය සුද්ධ කරනවා. නම ෆිල්ටර් එක සුද්ධ කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ෆිල්ටර් එක සතියක් වගේ යනකොට අනිවාර්යෙන් ෆිල්ටර් එක වතුර ෆිල්ටර් කරලා මාළුන්ගේ ජරාව සහ අපි දාන මාළු කෑම ඒවා ෆිල්ටර් එකට ඇදලා අරගෙන ෆිල්ටර් එකේ හිර වෙනවා. හිර වෙලා අනිවාර්යෙන් ෆිල්ටර් එකේ තියෙන දැල් වලට ඒක බැඳිලා වතුර හිට ෆිල්ටර් වෙන්නේ නැති වෙනවා. අනිත් එක තමයි ෆිල්ටර් වෙන ප්‍රමාණය අඩු වෙනවා. අන්න එතකොටත් වතුර හිට ෆිල්ටර් වෙන්නේ නැහැ. ඒක ෆිල්ටර් වෙන ප්‍රමාණය අඩු. එතකොටත් අපේ ටැංකිය වතුර වල තියෙන ගුණාත්මකභාවය අඩු වෙනවා. ඒක නිසා මාළු ටැංකිය අපි සති දෙකකට සැර සුද්ධ කරලා කමන්නේ නැහැ. ෆිල්ටර් එක අනිවාර්යෙන් සති දෙකකට සැරයක් සුද්ධ කරන්නට කටයුතු කරන්න ඕනි. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ඉතින් මම සක්කන ඔක්සිජන්. ඔක්සිජන් ගැන කතා කරද්දී ඔක්සිජන් වල තියෙන්නේ තුන්වෙනි ඉතල ෆිල්ටර්ස් එක්ක කතා කරපු දේම තමයි. මොකද ගුවොත් ඔක්සිජන් උත දෙනකොට අපේ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය සහ මාළු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට ඒ විදිහට මම කියන්නේ ලොකු ටැංකියකට පොඩි ඔක්සිජන් පම්ප් එකක් දීලා කිසිම තේරුවක් නැහැ. ඒකකින් මේ වතුර ප්‍රමාණය මාළුන්ට ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඊළඟ තමයි පොඩි ටැංකියකට නම් මාළු ප්‍රමාණයට ගැලපෙන ඔක්සිජන් පම්ප් එකක් දෙන්නේ. මාළු 50ක් විතරින් ටැංකියකට පොඩි ඔක්සිජන් පම්ප් එකක් දුන්නා කිසිම තේරුමක් නැහැ. ඒකකින් මාළුන්ට වෙන්නේ ඔක්සිජන් මදි වෙන එක. ඒක නිසා අපේ ටැංකියට ගැලපෙන මාළු ප්‍රමාණය සහ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය පිළිබඳව හොඳ දැනුමක් අරගෙන ඒකට ගැලපෙන මේ වෝටර් ඔක්සිජන් පම්ප් එකක් අපි දෙන්න ඕනේ. මේ සම්බන්ධ ඔයාලට කඩේකට ගිහලා කියන්න පුළුවන් මේ මගේ මාළු ටැංකියේ මාළු 25ක් තියෙනවා. මේ මාළු 25 දිනකට ගැලපෙන මට ඔක්සිජන් පම්ප් එකක් දෙන්න.
එතකොට එයාලා හිතලා බලලා එයාලා අනිවාර්යෙන් එයාලා දන්නවා. එතකොට එයාලා දෙනවා එයාට ගැලපෙන ඔක්සිජන් පම්ප්. ඒක නිසා අනිවාර්යෙන් ඔක්සිජන් පම්ප් එක දානකොට තමන්ගේ මාවල් ටික සහ ටැංකිය ප්‍රමාණය පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න. හතරවෙනි කාරණේ තමයි ටැංකිය. ටැංකිය ගත්තන් අපි හිතමු දැන් ඔයාලගේ ටැංකිය එක පොඩි ටැංකියක්. පොඩි ටැංකියට අපි ගැලපෙන මාළු දාන්නේ. පොඩි ටැංකිය වලට දාන්න වෙනම මාළු කොට්ටාසයක් ඉන්නවා. ලොකු ටැංකිය වලට දාන්න වෙනම මාළු කොට්ටාසයක්. ඒතර අපි ඔයාලා ගෙදර ගේ ඇතුලේ වගේ පොඩි විදුලි ටැංකියක් හදනකොට ඒකට ජයන්ට් ගුරාමි එතකොට ඔය ඇරවාන මාළු, ඔස්කලා, කැට්ෆිෂ් වර්ග ඒ වගේ මාළු දැම්මොත් මේ පොඩි ටැංකියකට වෙන්නේ. මේ මවුන්ට් එක කිසිම නිදහසක් නැහැ. පීනන්න ඉඩ මදි, හැරෙන්න ඉඩ මදි, වතුර ප්‍රමාණය මදි. එතකොට වෙන්නේ මොකද්ද? මේ මාළු වලට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. එතකොට මේ මාළු එක්ක තැනකටලා ඉන්න බලනවා. එහෙම නැත්නම් කෑම නොකා ඉන්න බලනවා. ඒ වගේ දේවල් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් අපි ටැංකිය ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණයට ගැලපෙන මාළු තෝරගන්න. ඊළඟට තමයි තෝරගන්න මාළු ප්‍රමාණය. පොඩි මාළු තෝරගත්තත් කරන්නේ අපි පොඩි ටැංකියකට මාළු ජූඩු 50ක් 60ක් දැම්මොත් කිසිම තේරුවක් නැහැ මාළු ඉඩමත්. ඒක නිසා ටැංකිය ප්‍රමාණයට ගැලපෙන මාළු වර්ග තෝරගෙන ඒ වගේම තමයි ටැංකියට ගැලපෙන මාළු ප්‍රමාණය තෝරගන්න. ඒක තමයි හතරවෙනි කාරණාව විදිහට සැලකෙන්නේ. පස්වෙනි කාරණාව තමයි වැදගත්ම කාරණාව. මේක නම් ඔය ගොඩක්ම කට්ටිය කියන්නේ පරණ කට්ටිය කලින් ඉඳන් මාළු හදන කට්ටිය මේ පිළිබඳව ගොඩක් දන්නවා. නමුත් අලුතෙන් මාළු හදන කට්ටිය මේ ගැන කිර දැනුමක් නැහැ. ඒ කට්ටියට තමයි කියන්නේ මාළුන්ට කැම දෙනකොට ඒ මාළුන්ට කන්න පුළුවන් ප්‍රමාණය දෙන්න ඕනේ. එකක් මාළුව කොච්චර දුන්නත් කනවා. එහෙම බෑ. අර මාළුව කොච්චර කෑවත් ඒ මාළුවට දිරවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි සැලකිලිමත් වෙන්න ඕනි. විනාඩි 10ක් ඇතුළත කන්න පුළුවන් කැම තමයි මාළුවට දෙන්න ඕනේ. ඉතින් වායටක් ඉන්නවා මාළු 10ක් ඉන්නවා කියන්නකො. මාළු 10ක් ඉන්නවා නම් ඒ මාළු දෙකට කැම දෙනවා විනාඩි 10ක් දීලා බලනවා. පළවෙනි දවසේ අපි දෙනවා. දීලා බලනවා මේ මාළුට මේ කැම ටික කන්න කොච්චර වෙලා යනවද. අපි හිතමු මෙයාලා විනාඩි 10ක් දීලා ඊට පස්සේ තවත් කැම තියෙනවා. ඉතුරු ටැංකිය. අන්න ඒලාට අපි තීරණය කරන්නේ මෙච්චර මාළු කෑම මෙයාලට වැඩි. එතකොට අපි තීරණය ගන්න ඕනේ. මෙයාලට දෙන්නේ මේ කෑම ටික. ඊට පස්සේ අපි අඩු කරලා බලන්න. විනාඩි 10ක් ඇතුළත කන්න පුළුවන් කෑම ටික විතරක් දෙන්න ඕනේ. ඊළඟ තමයි නැත්තම් වෙන්නේ. ඒකෙන් කාරණා දෙකක් වෙන. එකක් තමයි මාළු කියන්නේ. ගොඩක් කෑම කන්න දෙන තරමක් කන මාළු ටික කාලා එයාලට ඒක දිරව ගන්න බැරුව එයාලගේ ශරීර සෞඛ්‍ය මට්ටම පහත බැලලා එයාලට ඩැමේජ් එකක් වෙනවා. ඊළඟ තමයි වතුර කෑම ටික වතුර යටට බැහැලා ඊට පස්සේ වතුරේ තියෙන ඇමෝනියම් ප්‍රතිශතය වැඩි වෙලා ඊට පස්සේ වතුර වල ඇමෝනියම් ප්‍රතිශතය වැඩි වෙච්ච ගාම වෙන්නේ මොකද? ඒක මාළුන්ට දරා ගන්න බෑ. ඒකටත් මාළු මැරෙන්න පටන් ගන්නවා. ඊළඟ දේ තමයි වෙන්නේ ටැංකිය සුද්ධ කරනකොට. මේක මම අමතර කියන්නේ අර කරුණු පහට අමතරව මේක කියන්නේ. මේක නම් ඔය පරණ කට්ටිය සෑහෙන දන්නවා. අලුත් කට්ටියත් මම දන්නවා. මේක කියන්නේ නොදන්නම කෙනෙක් කියන්නේ අපි දැන් මාළු ටැංකියක් සුද්ධ කරනකොට මාළු ටැංකියේ තියෙන සේරම මාළු ටික අයින් වතුර ටික සේරම අයින් කරලා මාළු ටික වෙන භාජනයකට දාලා මාළු ටැංකියක හොඳට සුද්ධ කරනවා. සුද්ධ කරලා ආය මාළු ටැංකියට වතුර අඩුවෙන් පුරවලා අර මාළු ටික අර භාජනයෙන් අරගෙන කෙලින්ම දානවා ටැංකියට. ඉතුරු වෙන්නේ මොකද්ද? වතුරේ තියෙනවා pH එකේ කියන එක. pH එක එකපාරට වෙනස් වෙච්ච එක මාළුන්ට දරා ගන්න බෑ. එතකොට වෙන්නේ අපි අලුතින් දැම්ම ගමන් වතුරේ යනවා. අලුත් වතුර ටිකේ pH එකයි ඒ මාළු හිටපු වතුරේ pH එකයි වෙනස්. එතකොට වෙන්නේ මේ මාළු මැරෙනවා. ඒක නිසා අපි කරන්න ඕනි හොඳම දේ තමයි මාළු ටැංකිය වතුරේ 75ක් අයින් කරනවා 25ක් තියෙන්න අරනවා ටැංකිය. ඊට පස්සේ ටැංකිය සුද්ධ කරලා අර ඉතුරු 100ට අපි අයින් කරමු 75 විතරක් පුරවනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන භාජනයකට අරගෙන භාජනයකට කියන්නේ භාජනයකට එහෙම නැත්නම් කාලකට වගේ මාළු ටික අයින් කරලා සම්පූර්ණ ටැංකියේ වතුර කුක්කුම අයින් කරලා වතුර ටික පුරවලා ඊට පස්සේ භාජනයේ පිටින්ම මාළු ටිකෙන් ගන්නතු භාජනයේ පිටින් ටැංකියට දාලා තියන්න පුළුවන් අපිට පැය භාගයක් පැයක් පොඩි. ඊට පස්සේ මාළු ටික ටැංකියට අරගෙන දැම්මට කමන්න කරලා pH එකේ සමාන වෙනවා ලුක් ගැටලුවක් වෙන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ කරුණු පහ තමයි ප්‍රධානම හේතු විදිහට මම දකින්නේ මේ මාළු මැරෙනවා කියන කට්ටියගේ මාළු මැරෙන්න හේතු විදිහට. එතකොට මම තව වීඩියෝ දෙකක් දාලා ඇති කොහොමද අපි කියන්නේ පොඩි ටැංකියකට ගැලපෙන මාළු සහ ලොකු ටැංකියකට ගැලපෙන මාළු කියලා මම වීඩියෝ දෙකක් දාලා ඇති. මාළු තෝරගන්න බැරි කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කියලා කියනවා. එහෙනම් මේ වීඩියෝ එකේ කියන්න තියෙන මෙච්චර. එහෙනම් අතට ගිහින් එන්නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. අපේ channel එක subscribe කරලා bell icon එක කෝල් දාලා කමෙන්ට් එකක් දාලා like එකක් දාලා තව කෙනෙක්